හෙලෝ ළමයි කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් කියලා මම හිතනවා. අද මම අරන් ආවේ ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙන ඔයාලගේ ජීවිතෙම වෙනස් කරවන්න පුළුවන් වීඩියෝ එකක්. ඔයා ගණිතය හෝ විද්‍යාව පේපර් එක දැක්කම බය වෙනවද? පාඩම් කරන දේවල් පැය කිහිපයකින් අමතක වෙනවද? ගණන් හදන්න ගියාම කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුවද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. අද මම ඔයාලට කියලා දෙනවා සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයේදී මේ අමාරුයි කියන විෂයන් දෙකට බය නැතුව එකක් ගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමවේද 5ක් ගැන. ඒ නිසා වීඩියෝ එක අතරමඟ නතර කරන්න නැතුව අවසානය වෙනකම් බලන්න. පළවෙනි දේ තමයි ගණිතය සහ විද්‍යාව අමාරුයි කියන හිතේ තියෙන මේ බය අයින් කරන්න. ගොඩාක් ළමයි ෆේල් වෙන්නේ විෂය නොදන්නාකම නිසා නෙවෙයි විෂයට තියෙන බය නිසා. ගණිතය සහ විද්‍යාව කියන්නේ ලෝකයේ තියෙන තර්කානුකූලම විෂයන් දෙකක්. මෙතනදී ඔයා කරන්න ඕන කටපාඩම් කරන එක නෙවෙයි. ඇයි මෙහෙම වුණේ කියලා ප්‍රශ්න කරන එක. උදාහරණයකට විද්‍යාවේදී රසායනික සමීකරණයක් කටපාඩම් කරන්න එපා. ඒක හැදුණු විදිය තේරුම් ගන්න. ඔයා එකපාරක් ඒකේ තර්කය අල්ලගත්තොත් ඔයාට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඔයාට යෝජනා කරනවා 20 minutes rule එක පාවිච්චි කරන්න කියලා. ඔයා අමාරුයි කියලා හිතන පාඩමක් විනාඩි 20ක් විතර අවධානයෙන් බලන්න. ඒ විනාඩි 20 ඇතුළත ඔයාට ඒක තේරෙන්න ගත්තොත් ඔයාගේ මොළය ඉතිරි ටික ඉගෙන ගන්න නිකම්ම උනන්දු වෙනවා. දැන් අපි බලමු ලෝකේ සාර්ථකම ඉගෙනුම් ක්‍රමවේදයක් වන ෆින්මෑන් ටෙක්නික් එක ගැන. මේකෙදි ඔයා කරන්න ඕන මෙච්චරයි. ඔයා ඉගෙනගත්ත අමාරු සිද්ධාන්තයක් උදාහරණයක් විදියට නිව්ටන්ගේ නියමයක් හෝ ගණිතයේ ප්‍රමේයයක් අවුරුදු 10ක පුංචි ළමයෙකුට තේරෙන විදියට සරලව කියලා දෙන්න උත්සාහ කරන එක. ඔයාට කවුරුත් නැත්නම් ඔයාගේ කාමරේ ඉන්න බෝනික්ෙකුට හෝ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හරි ඒක කියලා දෙන්න. ඔයා ඒ දේ සරලව කියලා දෙන්න උත්සාහ කරද්දී ඔයාටම තේරෙනවා ඔයා කොතනද දන්නේ නැත්තේ කියලා. අන්න ඒ දන්නේ නැති කොටස ආයෙත් පොතෙන් බලන්න. මේ ක්‍රමයෙන් ඔයාගේ මොළයේ තැන්පත් වෙන්නේ ඉතාමත් ශක්තිමත් දැනුමක්. ගණිතය කියන්නේ බලබල ඉන්න විෂයක් නෙමෙයි. අතින් ලියලා කරන්න ඕන විෂයක්. මම ඔයාට අභියෝගයක් දෙනවා. අද ඉඳන් විභාගයේ තියෙන දවස් වෙනකන් දිනපතා ගණන් 10ක් හදන්න. ඒක ලේසි ගණන් වෙන්න පුළුවන්, අමාරු ගණන් වෙන්න පුළුවන්. හැබැයි දවසකට 10ක් අනිවාර්යයි. මාසයක් යද්දී ඔයා ගණන් 300ක් හදලා ඔයාගේ වේගය සහ නිවැරදිභාවය නිකම්ම වැඩි වෙනවා. විද්‍යාවේදී රූප සටහන අඳින්න පුරුදු වෙන්න. වචන 100කින් ලියන දෙයට වඩා එක රූප සටහනකින් ඔයාට මුළු පාඩමක්ම මතක තියාගන්න පුළුවන්. පාඩම් කරලා ඉවර වුණාම මයින්ඩ් මැප් එකක් අඳින්න. ඒක ඔයාගේ මතකය 10 ගුණයකින් වැඩි වෙනවා. විභාගයට එකක් ගන්න තියෙන කෙටිම පාර තමයි past papers. හැබැයි නිකන් පේපර් එකක් කරලා වැඩක් නැහැ. ඔයා පේපර් එක කරලා ඉවර වෙලා මාකින් ස්කීම් එක බලන්න. විභාගෙදී ලකුණු දෙන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට විද්‍යාව පේපර් එකේදී කීවර්ඩ්ස් වලට තමයි ලකුණු ලැබෙන්නේ. ඒ කියන්නේ වර්ඩ්ස් මොනවද කියලා හඳුනා ගන්න. වැරදුණු ප්‍රශ්න වලට රතු පෑනෙන් ලකුණු කරලා ඇයි ඒක වැරදුනේ කියලා හොයලා බලන්න. ඒ වැරද්ද ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා. ඉතින් නංගිය මල්ලේ අද මම කියලා දුන්නේ මේ ක්‍රම 4 ඔයා අද ඉඳන් පාවිච්චි කරන්න පටන් ගන්න මට විශ්වාසයි මාසයක් යද්දී ඔයාගේ ලකුණු මට්ටම ගොඩක් ඉහළ යනවා කියලා. මතක තියාගන්න ඔයාට ඕනේ කැපවීම විතරයි. මට පුළුවන් කියන විශ්වාසය හිතේ තියාගන්න. මේ වීඩියෝ එක ඔයාට වටිනවා කියලා මම හිතනවා. යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයාට තියෙන ඕනෑම ගැටලුවක් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඒ හැම එකටම උත්තරයක් දෙන්නම්.